කාලේ දැම්ම බබව. සිද්ධානික ඔන්න මම පාරෙන් අහුලගත්ත තවත් අහිංසකයෙක්ගේ කතාවක් තමයි අද අරන් ආවේ. එයා විතරක් නෙවෙයි බෙහෙත් කරන ගොඩාරියක් මට ඉන්නවා. ඉතින් එයාව පිරිසිදු කරලා, පවුඩර් ගාලා, බෙහෙත් පවලා, විටමින් වර්ග දීලා, එන්නත් කරලා ගොඩාක් කල් ගියා සම්පූර්ණ බෙහෙත් ඉවර කරන්න. ඉතින් එයාට යාළුවෝ ගොඩකුත් මෙතනදී හම්බුණා. මම තව ගෙනාපු බලන්නකො ඉතින් හොරතලේ දවසින් දවස එයාගේ මේ වේදනාවල් ඔක්කොම හෙමින් සුවපත් වුණා. දැන් ඉතින් යාළුවොත් එක්ක හරි කෝලම හරි පොරේ කෑම කන්න පුදුම ආසයි. ඉතින් පේනවනේ එයා දැන් හිටියට වඩා ටිකක් ලස්සන වෙලා ලොකු වෙලා ලොම් ටික ටික වැවෙන ගමන් තියෙන්නේ. මේ සම්පූර්ණයෙන්ම සනීප වෙන්න ඉතින් කාලයක් යනවා. මේ මහින්සකෙක්ව දැක්කම මහපාරේදී ගහන්න, හප්පන්න, තලන්න කරන්න යන්න එපා. පුළුවන් විදියට ඒගොල්ලන්ට පිහිටක් වෙන්න මොකුත්ම බැරි නම් එයාලට රිද්දන්න ගහන්න එපා. එයාලට ජීවත් වෙන්න අයිතියක් තියෙනවනේ. බලන්නකො ඉතින් හොරතලේ මට නම් එයාලා කැතත් නැහැ, ගඳත් නැහැ. චූරි දරුවෝ වගේ අහිංසක අසරණයෝ. ඉතින් එයාගේ සම්පූර්ණ එන්නත් ක්‍රියාවලිය ඉවර කරලා ඔන්න ලස්සන තැනකට දෙන්න හදන්නේ. මෙතනින් එහාට යට කවදාවත් ජීවිතේ දුක් විඳින්න වෙන්නේ නැහැ. එයාට සතුටින් සැපෙන් සුවෙන් ඉන්න පුළුවන්. ඉතින් මේ තමයි යා ලොකු වෙලා ලස්සන දඟයෙක් වෙලා. මීට වඩා සතුටක් වෙයිද?